හරි මම දැන් ඔයාලට කියන්න හදන්නේ OneSpot account එක සාර්ථකවම හදාගන්න ක්‍රමය. ඔයාලට මම link එක දාලා තියෙනවා. ඒ link එක ඔයාලා open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ interface එකකට තමයි අරන් යන්නේ. එකෙන් register කියන තැන click කරගන්න. right එහෙම click කරගත්තට පස්සේ ඔයාලට one click by phone by email social network and messenger මේ ඕන ක්‍රමයකින් ඔයාලට OneSpot හරහා register වෙන්න පුළුවන්. ඒත් මම recommend කරන්නේ OneSpot හරහා register වෙන්න පුළුවන් හොඳ ක්‍රමය තමයි one click වලින්. ඔයාලා මේකේ මුකුත් වෙනස් කරන්න යන්න එපා. මෙතන promo code කියලා තියෙනවා. promo code කියන තැනට මේ විදිහට දෙන්න. සියක් තියන්න එපා. මේක ඔයාලට plus deposit bonus එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට නත්තල් bonus, අවුරුදු bonus, ඒ වගේම උපන්දින bonus, ඔයාලගේ anniversary bonus, plus deposit bonus, එතකොට Friday bonus ඒ හැමදේම මේකෙන් ලබා ගන්න පුළුවන්. මොකද මේක මේ අවුරුද්ද ගැලපෙන විදිහට තමයි මේ promo code එක හදලා තියෙන්නේ. ඊළඟට ඔයා register කියන option එකට යන්න. එතන ඊට පස්සේ ඔයාලට මේ වගේ captcha එකක් fill කරන්න එනවා. මට අවිල්ලා තියෙන කාර් ඔයාලට එතකොට ක්‍රොස් එතකොට ෆයර් නම්බර එක එක වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයා බල්ලි ඉවරලා මෙතන captcha එක ඔයාලා fill කරගන්න ඕනි. ඊට verification දෙන්න. verification දුන්නා පස්සේ ඔයාලට මේ වගේ interface එකකට ඔයාලා අරන් යනවා. ඒකේ ඔයාලගේ username එකයි password එකයි ඔයාලට පේන්න තියෙනවා. මේ hack වගේ තියෙන icon එක click කරගන්න. ඒතර ඔයාලා password එක open කරනවා. මේක screenshot එකක් ඔයාලා ගහගන්න. right එතකොට මේකේ යටින් ඔයාලට පෙන්නනවා save username and password කියලා. ඒ option එකට යන්න. ගියාට පස්සේ මේක ඔයාලට ෆොටෝ එකක් විදිහට save කරගන්න පුළුවන්. ෆයිල් එකක් විදිහට save කරගන්න පුළුවන්. send to email කියලා තියෙනවා. එතකොට mail එකට ඔයාලට මේක mail එක දීලා mail එකට ඔයාලගේ password එකයි username එකයි යවන්න පුළුවන්. ඒ වගේම copy කියලා තියෙනවා. ඔයාලා screenshot එකක් ගහගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාලා save to file හරි save to picture එකක් දෙන්න. එතකොට මේ copy කියන තැනත් ඔබන්න. හරි. දැන් මම copy කියන තැන click කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ආයේ මෙතන save username and password කියන icon එකට එහා පැත්තේ ඊතලේ back to යනවා. back to ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති උඩින් 0 LKR කියලා ඔයාලට 0 LKR කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපේ OneSpot account එක සාර්ථකව අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ menu කියන option එකට ඔයාලා යන්න ඕනි. හරි අපිට menu කියන option එක ආවට පස්සේ ඔයාලට පේනවා mobile application එකක් විදිහට මේක download කරගන්න පුළුවන්. ඔයාලගේ Android phone එකක් තියෙන Android phone එකක් විදිහට phone එකකට මේක download කරගන්න පුළුවන්. Apple phone එකක් තියෙන Apple Store විදිහට Apple phone එකකට download කරගන්න පුළුවන්. ඔයාලා බලන කොළ පාටින් එක පෙන්වලා තියෙනවා. ඒකේ විදිහට download කරගන්න මම දැන්ටම download කරගෙන තියෙන්නේ. මම ඒ හින්දා මෙතනින් back වෙනවා. right ඊළඟට අපි යන් app එකට. app එකට ගියාට පස්සේ මෙතන login කියන තැනට ඔයාලා register කියන තැනට login කියන තැනට යන්න. login කියන තැනට ගියාට පස්සේ ඔයාලට මම කොයි ඉස්සෙල්ලා number එක copy කරගන්න කියලා. ඔයාලා copy කරපු number එක මෙතනට paste කරන්න. paste කරාට මේ විදිහට වැටෙනවා. ඔයාලගේ user name එක තියලා මේ password එක අයින් කරගන්න. හරි යට option එකට ගිහිල්ලා ආයෙත් copy කරලා ඉවරලා මේ hack වගේ තියෙන icon එක click කරගන්න. click කරලා ඉවරලා දැන් ඔයාලගේ ID එක මෙතනින් අයින් කරගන්න. right ඊට පස්සේ මෙතෙන් login දෙන්න. හරි අපි දැන් OneSpot account එක සාර්ථකව පොඩි කාලයක් තුල විනාඩි 5ක් ඇතුළත පොඩි කාලයක් තුල OneSpot account එක සාර්ථකව හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් යන්න menu කියන option එකට. menu කියන option එකට ගියාට පස්සේ ඔයාලට පේනවා message කියන icon එක තියෙන. ඊට එහා පැත්තෙන් setting කියන icon එක තියෙනවා. ඒ කියන්නේ දෙතිරෝධයක් තියෙනවා. ඒ දෙතිරෝධයට යන්න.
ගිහිල්ලා ඉවරලා මෙතන තියෙනවා security setting කියලා. security setting වලට යන්න. security setting වලට ගියරම personal profile කියලා තියෙනවා. ඒ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තම ප්‍රශ්න name එක කියනවා. ඔය ප්‍රශ්න name එක ඔයා එතනට දෙන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා surname එක. surname එකත් එතනට දෙන්න. ඔයාලගේ national ID එකේ තියෙන විදියටම මේ ටික fill කරගන්න ඕනේ. එතකොට middle name එක ඔයාලට අවශ්‍ය වෙන date of birthday කියලා තියෙනවා. එතනට ඔයා ඉපදුණු වර්ෂය දෙන්න ඕනේ. මේක මේ විදිහට select කරන් යන්න ගියොත් ඔයාලට කරදරයි. ඒ හින්දා මෙතන 2006 කියලා තියෙන තැන click කරන්න. click කරාට පස්සේ ඔයාලගේ වර්ෂය මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඉපදුණු මාසේ මෙතන select කරගෙන ඔයාලගේ දිනේ මෙතෙන්ට දීලා okay බටන් එක දෙන්න. ඊට පස්සේ place of birth එක කියන්නේ ඔයාලා ඉපදුන තැන අහන්නේ. ඒක ඔයාගේ ID national ID එකෙන් බලලා ඔය ඉපදුන තැන ඔයා එතෙන්ට දෙන්න. ඊට මෙතන region කියලා ඉල්ලනවා. එතෙන්ට ඔයාලගේ පළාත අහන්නේ. එතන ඔයාලා ඉන්න පළාත මේගොල්ලෝ දෙනවා. එක එකක් ඔයාලා select කරන්න. ඔයාලා පළාත හරියට select කරලා එතෙන්ට දෙන්න. ඊට පස්සේ city එක අහනවා. ඒතර ඔයාලා ඉන්න city එක මෙතනින් පෙන්නනවා. ඒ city එක ඔයාලා එතෙන්ට දෙන්න. මම හපුතලේ ඉඳන් මම හපුතලේ කියලා දෙනවා. ඊට පස්සේ මේ recent address එක ඔයාලගේ ID එකේ හරි driver license එකේ තියෙන එකම address එක නේ. address එක හරියටම දෙන්න. එතන address එක දෙන්න. right එක දීලා ඉවරනාට පස්සේ ඔයාලා යටින් document type එක කියලා document type එක ඔයාලා දීලා තියෙන driving license එක driving license එක ID document දෙන්න. ID document national ID driving license එක එලා කැමති එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දෙන එකේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මම ඉතින් දීලා තියෙන national ID හින්දා national ID card select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඊට යට එක දෙන්න ඕනේ නැහැ. document number එක ඉල්ලනවා. ඒකට ඔයාලගේ identity card එකේ number එක හරියටම දෙන්න. right එක දුන්නාට පස්සේ ඊළඟ date of issue එක කියන ඔයාලගේ identity හරි driving license එක හරි ඒ කියන්නේ නිකුත් කරපු දිනය තමයි අහන්නේ. ඒකත් මෙතන select කරලා ඒ විදිහට මේක දෙන්න. ඉතින් type කරලා ඔයාලගේ මේක තෝරලා ඉවරලා දිනේ මේව කරලා okay බටන් එක දෙන්න. ඊළඟට issue by කියන තැනට ඔයාලා දෙන්න ඕනේ ශ්‍රී ලංකා government කියලා. ශ්‍රී ලංකා government කියලා මෙතන නිල් පාටේ තියෙන හර ලකුණක් ඒක ක්ලික් කරගන්න.